රූල්ස් ඔක්කොම 2025 මාර්තු 25 ඉඳලා වෙනස් වෙනවා. එතකොට මේ මාර්තු 25 ඉඳලා ඔයාලට Adobe Stock එකේ හදන්න පුළුවන් account එකක් විතරයි. යම්කිසි විදියකින් මොකක් හරි හේතුවක් නිසා ඔයාලට account එකකට වඩා තියාගන්න ඕනි කියලා හිතනවා නම් ඔයාලට Adobe Stock එකෙන් ලිඛිතව ඒ ගැන දැනුම් දීලා අවසරයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාලට හදන්න දෙන්නේ account එකක් විතරයි. ඒ වගේම අලුතින් account හදන කට්ටියගේ security purposes සඳහා ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එකකටත් යන්න ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා. ඔයාගේ මොබයිල් නම්බර් එක වෙරිෆයි කරන්නත් වෙනවා. ඔයා අලුතින් Adobe Stock account එකක් create කරනවා. ඉතින් ඔයා Adobe Stock එකක් තාම create කරලා නැති කෙනෙක් නම් Adobe Stock එකක් create කරන විදිය මම මගේ කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. මේකට දැන් add වෙනවා ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් කියන එක. ඉතින් ඔය ඔක්කොම ASCII ඔයාලට මේ වෙනකොටත් Adobe Stock එකේ account දෙකක් තියෙනවා නම් මොකද කරන්නේ? අනේ අයියේ අපි ඉවරයි. නෑ එහෙම අයට මුකුත් වෙන්නේ නැහැ. මේ වෙනකොටත් ඔයාලට account දෙකක් තියෙනවා නම් කලබල වෙන්න දෙයක් නැහැ. Adobe Stock එකෙන් ඒ ගැන මුකුත් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ.